ප්‍රාතාර්කා හා බැඳි ඔබේ ජීවිතයේ ගැටලු වලට තාම්බූල ශාස්ත්‍රීය විසඳුම් දැනගන්න. ඉසිවර ඉසව්ව ජ්‍යොතිෂ සේවය අමතන්න 077යි 372යි 60යි 84. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සීබලි මහා පංචාංගලිකේ ප්‍රධාන කර්තෘ ගයන් අම්බලන්ගොඩ මහතා හමුවන්න. ආයිබෝවන් බොහොම සුන්දර දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අදත් ඉසිවර ඉසව්ව වැඩසටහන තුළින් අපි සූදානම් වෙනවා ඔබේ නිවසේ ඉඩමේ තියෙන වාස්තු විද්‍යාත්මක දෝෂ තාම්බූල ශාස්ත්‍රය අනුසාරයෙන් විසඳුම් විදිහට ලබා දෙන්න. පුරුදු විදිහටම අද මගෙත් එක්ක ඉන්නවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යා උපදේශක, ගුප්ත විද්‍යාචාර්ය, මැණික් විද්‍යා උපදේශක, සීවලී මහා පංචාංගලිතේ ප්‍රධාන කර්තෘ දේශමාන්‍ය ගයාන් අම්බලන්ගොඩ මහත්මයා. බොහොම ගෞරවයෙන් ආයිබෝන් කියලා ඔබතුමා වැඩසටහනට පිළිගන්නවා. ආයිබෝන් නිරෝෂන්. දැන් පුතා ගැන කතා කරද්දි තාත්තා ගැන නොකියම බැහැනේ. අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ බොහොම ගෞරවයෙන් ගයන් අම්බලන්ගොඩ මහතාගේ පියා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යා උපදේශක සිංහලයේ මහා කවි ආචාර්ය සේන අම්බලන්ගොඩ මහතා. එතුමන්වත් මේ වෙලාවේ බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා බොහෝ දේවල් අපේ රටේ මේ අපේ සමාජයේ ඔබ වෙනුවෙන් ජ්‍යොතිෂය තුල බොහෝ දේවල් බොහෝ කාර්යයක් බොහෝ සේවාවක් ඉටු කළ වග. හොඳයි අපි ඔබට ගිය සතියේත් මතක් කළා දුරකථන අංකයක්. අන්න ඒ දුරකථන අංකයට ඔබේ කේන්දරයේ පිටපත උපන් වේලාව දිනය අපිට එවන්න කියලා අහඹු ලෙස තෝරාගත්ත කේන්දරයක පලාපල අද සජීව වැඩසටහන අතරතුර කියනවා කියලා අපි ඔබට පොරොන්දු වුණා. මම දුරකථන අංකය මතක් කරන්නම් ඔබට 077යි 372යි 60යි 84 077යි 372යි 60යි 84. අද වැඩසටහන නිමාවට පෙර අනිවාර්යෙන්ම ඔබ එවූ කේන්දර අතරින් අහඹු ලෙස තෝරාගත්ත එක කේන්දරයක පලාපල කියන්නත් සූදානම් වෙනවා. වැඩසටහන නිමා වෙනකම්ම බලන්න කියලා ඔන්න වැඩසටහන ආරම්භයේදීම අපි ඔබට ආරාධනා කරනවා. ඒත් සමගින් සජීව වැඩසටහනට සම්බන්ධ වෙන්නත් ඔබට අවස්ථාව තියෙනවා. මා ඒ පිළිබඳවත් ඔබට වැඩසටහන අතරතුර දැනුම්වත් කරන්න. ගයන් මහත්මයා සමහර දේවල් තියෙනවා අපිට හිතා ගන්න බැරි. විශේෂයෙන්ම ලෙඩ රෝග. සමහර වෙලාවට ඒ ලෙඩ රෝග සම්බන්ධයෙන් වෛද්‍යවරු මුණ ගැහිලා තොරතුරු දැනගන්න ගියත් මොකද්ද මට තියෙන මේ අමාරුවත් එක්ක තියෙන ලෙඩේ කියලා සමහර වෙලාවට ස්කෑන් කළත් ඒ ලෙඩේ අහුවෙන්නේ නැහැ. හැබැයි ඇඟේ අමාරුව නැත්තම් ඒ වේදනාව ඒ ලෙඩේ ඇඟ ඇතුලේ ඒ විදිහටම තියෙනවා. එහෙම වෙන්න පුළුවන්ද? පුළුවන්ද කියලා ප්‍රශ්නය වුණාන් පස්සේ ඕක කියලා තමයි උත්තරේ දෙන්න ඕන. මොකද දැන් අපිට ගොඩක් මාවගාවට ඇවිල්ලා හම්බෙලා තියෙනවා. මම අත්දැකීමෙන් කතා කරන්නේ. එතකොට නිරෝෂන් දැන් සමහරක් අයට තියෙනවා ඇඟ රිදීම්. ඒ කියන්නේ මුළු ඇඟම කියනවා. හැබැයි ස්කෑන් කරාට අහුවෙන්නේ නැහැ. මොන රිපෝට් ලේ රිපෝට් එකක් ගත්තත් යූරින් රිපෝට් එකක් ගත්තත් අහුවෙන්නේ නැහැ. ડોක්ටර් කියන්නේ ලෙඩක් නැහැ. ඇත්ත. ඒක හරි. හැබැයි එයාගේ අමාරුව දන්නේ යා. එතකොට ඒ අමාරුව මොකක්ද? ඒකට බෙහෙත් නැද්ද? බෙහෙත් තියෙනවා. එක අපි එන්න ඕනේ ජ්‍යොතිෂයේ පැත්තෙන්. හරි. අපි කියනවානේ සෙනසුරු මහදසාව තියෙන පුළුවන්, විශෝත්‍රි මහදසාව තියෙන පුළුවන්, රාහුගේ, කේතුගේ මේ විදිහට තියෙනවා. මේ බලපෑම් එල්ල වෙන්නේ එක එක ආකාරයට එක එක පුද්ගලයාගේ පින සහ පව වැඩියෙන් තියෙනකොට අපිට බරපතල විදිහට දැනෙනවා. පව අඩුවෙන් තියෙනකොට අපිට ටිකක් අඩුවෙන් දැනෙනවා. මේ අපි වැඩියෙන් කෑවොත් හරි අමාරුයිනේ නේද? හැබැයි අපි අඩුවෙන් කෑවත් අමාරුයි. හැබැයි අර වැඩියෙන් කාපු තරම් අමාරු නෑ. මේ වගේ හැම දෙයක්ම අපිට පොදුයි නිරෝෂන්. එතකොට දැන් මහදසාවල් එක්ක අතුරුදසා විදසා සූක්ෂම මේ හතරෙන් කොහේ හෝ තැනක පාපී ග්‍රහයෙක් ඉන්නවා නම් එයා ඉස්සරහට එනවා. ඉස්සරහට එනකොට එයාගෙන් ඔලු කැක්කුම ඇති වෙන්න පුළුවන්. හරි. අපේ යටිබඩේ වේදනාවල් එන්න පුළුවන්. තියෙනවා දිගටම. ඔලු කැක්කුම තියෙනවා. කළු ගලක් ඔලුවට තියෙනවා. දැන් මෙතන ගැටලුව තියෙන්නේ ගයන් මහත්මයා මේ වෛද්‍ය විද්‍යාවටත් සමහර වෙලාවට මේ තියෙන රෝග තත්ත්වයන් පිළිබඳ හරි නිශ්චයකට නැත්නම් නිගමනයකට එන්න බැරි අවස්ථා ඕන තරම් තියෙනවා. දැන් මේ වෙලාවේ වැඩසටහන බලන ඔබටත් සමහර වෙලාවට මෙහෙම ගැටලුවකට මුහුණ දෙන්න ඇති. ඔබේ සමීපතමයන්ට මේ විදිහේ ප්‍රශ්නයක් එන්න ඇති. එහෙම වෙන්න පුළුවන්ද? කොහොමද එහෙම වෙන්නේ? වෛද්‍ය විද්‍යාවට හමු වෙන්නේ නැත්තේ කොහොමද? ඔව් දැන් වෛද්‍ය විද්‍යාවට හමු නොවන ගොඩක් දේවල් තියෙනවානේ. දැන් වෛද්‍ය විද්‍යාවට හමු නොවන දේවල් තමයි গুপ্ত විද්‍යාවෙන් අපි අල්ලන්නේ. ගුප්ත විද්‍යාව කියනකොට දැන් ජ්‍යොතිෂයේ මම මේතෙන්ට ආවේ. ඊට මේක චක්‍රයක්. හරි. මේ දෙයින් ඊට පස්සේ අපි ගුප්ත විද්‍යාවට. මෙතනදී අපි කියනවානේ බුදුදහම නීලකුඩ සූත්‍රෙත් කියනවා, කුද්දක නිකායේ කියනවා. එතකොට പ്രേත වස්තු වල බලන්න පුළුවන්. പ്രേත වස්තු වල තියෙන කතා ටික ගත්තොත් එහෙම പ്രേතෙක් කියන්නේ මොන වගේ කෙනෙක්ද? හරි. ඒගොල්ලන්ගේ බලපෑම මිනිසුන්ට මොන විදිහට ලැබෙනවද? හරි.
මේක අද කාලේ බුද්ධ කාලෙත් මේ බලපෑම් තිබ්බා. හරි. එතකොට මේ බලපෑම් මගින් එක එක්කෙනාට තියෙන එක එක බලපෑම් වෙනස් වෙනවා. තමන්ගේ ආත්මයත් එක්ක තමන්ට තියෙන දේවල් වෙනස් විදිහට තමයි බලපාන්නේ. එතකොට දැන් අපි කියමු මල්වර දෝෂය කියලා අපි ගත්තොත් එහෙම මල්වර වියේදී තනිකන් දෝෂයක් ඇති වෙනවා. මේ තනිකන් දෝෂය ඇති වෙනකොට ඒ අනිවාර්යයෙන් මෙයාට එන ලෙඩ ටිකක් තියෙනවා. ඒක එන්න වැඩි වෙනවා. අවසාන ප්‍රතිඵලය තමයි නිරෝෂන්. එයා සම්පූර්ණ මහතට ඉන්න දරුවා අන්තිමේදී මේ වගේ කෙට්ටු වෙලා අන්තිමේදී එක්තැන් වීම දක්වා පැමිණෙනවා. හැබැයි වෛද්‍යවරුන්ට ඒක අල්ලගන්න බෑ. ඒගොල්ලෝ කියන්නේ මේක රෝගයක් නෑ. හැබැයි මොකක් හරි දෙයක් තියෙනවා. මේක බලන්න කියලා තමයි අන්තිමට කියන්නේ. දැන් අපි ඕකම නේ ඔය සමාජයේ සාමාන්‍යයෙන් කතාවට අපි කියනවනේ මට හරි අපහසුයි මට මෙහෙම ලෙඩක් තියෙනවා හැබැයි අනේ මන් දන්නේ මේක මොකද්ද කියලා හරියට හඳුනගන්න විදියක් නැහැ දෙයියෝ තමයි දන්නේ කියලා මිනිස්සු කියනවා නිකන් කතාවට. දැන් ඒ කාරණාවත් එක්ක දැන් එහෙම රෝගී තත්ත්වයක් හඳුනගත්තොත් ඒකට විසඳුම් එහෙම තියෙනවද ජ්‍යොතිෂය තුල? ජ්‍යොතිෂය තුල විසඳුම් තියෙනවා ජ්‍යොතිෂයේදී ඇති වෙන රෝගී තත්ත්වයන්ට. හැබැයි අමනුෂ්‍ය බලපෑමක් මගින් ඇති වෙන රෝගී තත්ත්වයන්ට ජ්‍යොතිෂයේ විසඳුම් නැහැ. ඔතන තමයි තාම්බූල ශාස්ත්‍රය කියන එකේ වැදගත්කම තියෙන්නේ. ඒ කියන්නේ ජ්‍යොතිෂය, ගුප්ත විද්‍යාව, වාස්තු විද්‍යාව සහ මැණික් විද්‍යාව කියන විෂයන් හතරම එකම තෝතැන්නක තියෙනවා. ඒ නිසා එන කෙනාට ඒ අවශ්‍ය දේ බලලා එතනදී අවශ්‍ය කරන දේ තමයි මම කියන්නේ. එතකොට එයාට තියෙන්නේ මල්වර දෝෂයක් නම් අපි කියමු ඒක තනිකන් දෝෂයක් නම් හරි තනිකන් දෝෂය කියලා බොහෝ අය කියනවා මේ කළු කුමාර දෝෂය කියලා. නෑ කළු කුමාර දෝෂය වෙනයි. මේක වෙනයි. හරි. එතකොට මේ දෝෂයට කරන්න ඕන දේ කරාට පස්සේ හරි. එතනින් එහාට යාට ඒ ගැටලුව නැහැ. ඒ මොහොතෙන් ප්‍රතිඵල තියෙනවා. කරලා ඉවරනකොට ප්‍රතිඵල මං අහනවා. ඔව් ඒ ප්‍රතිඵල තියෙනවා. ඔප්පු කරලා තමයි කරන්නේ. නිකන් කරන්නේත් නැහැ. මේ දෝෂේ තියෙන කියලා අවුස්සල කරන්නේ. එතකොට තමයි දන්නේ මට මෙහෙම දෙයක් තියුණා කියලා. එතකොට ගොඩක් අය ඒක දන්නේ නැහැ. දන්නේ නැතුව සමහරක් අය ගොඩාක් මානසිකව වැටෙනවා. ඊට පස්සේ වෙන රෝගයක් උත්සන්න වෙනවා. අපි මානසික වැටෙන්න නිරෝෂන් අපි එන්න රෝගී තත්ත්වයටපත් වෙනවා. අතපය උස ගන්න බැරි වෙනවා. හරි. මේ ඇත්ත කතා කියන්නේ. එතකොට සමහරක් අයට දරුපල නැහැ. බෙහෙත් ගන්නව නැහැ. හරි. නමුත් කේන්දරේ බැලුවම දරුපල තියෙනවා. හැබැයි තියෙන්නේ වෙන දෝෂයක්. ඒක අයින් කරාට පස්සේ මන් දින වකවානුත් එක්ක කියනවා මෙන්න මේ අහවල් කාලේට දරුවෙක් අනිවාර්යයෙන්ම ලැබෙන්නේ නෝ ඒක බය වෙන්න එපා කියලා. දැන් මම දන්නවා ඔබට ගැටලු බොහෝමයක් එනවා ඇති. ඔන්න මම දුරකථන අංකය මතක් කරන්න හදන්නේ සජීව වැඩසටහනට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් ගෙදර ඉඳන් 0112 77 44 22. මම දන්නවා මේ වෙලාවේදී මේ දුරකථන අංකය ඉතාමත් කාර්යබහුල වෙනවා ඔබේ තියෙන ගැටලු निराකරණය කරගන්න අපිට දුරකථන ඇමතුම් ගන්න නිසා. ඒ නිසාම තවත් දුරකථන අංකයක් තියෙනවා 0112 77 44 23. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ දුරකථන අංක දෙක හරහා තමයි ඔබ මේ සජීව වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. ඉන් එහාට ඔබට තවදුරටත් තොරතුරු දැනගන්න ඕන නම් ගයන් අම්බලන්ගොඩ මහත්මයා මුණ ගැහෙන්න ඕන නම් මෙන්න මේ දුරකථන අංකයට තමයි ඔබ කතා කරන්න ඕනේ. 076 606 54 02 076 606 54 02 එහෙම නැත්නම් 077 372 60 84. ගයන් මහත්මයා දැන් දුරකථන ඇමතුම් බොහොමයක් අපිට ගලාගෙන එනවා. අපිට ගිය සතියේ වැඩසටහන තුලත් බොහෝ ධනාත්මක ප්‍රතිචාර ලැබුණා. බොහෝ දෙනෙකුට බැලුවම මේ විදිහේ සමාජය තුල මෙහෙම ගැටලු තියෙනවා. ඒ අයට ඒවට උත්තර හොයමින් ඉන්නවා. ගයන් මහත්මයා දැන් මේ කාරණාත් එක්ක ඔබතුමාට මේ විදිහේ අත්දැකීම් තියෙනවද? මේ විදිහේ අය ඔබතුමා මුණ ගැහිලා එහෙම ප්‍රතිකාර නැත්නම් ජ්‍යොතිෂය තුල, වාස්තු විද්‍යාව තුල, මැණික් විද්‍යාව තුල, තාම්බූල ශාස්ත්‍රය තුල විසඳුම් ලබා දීලා තියෙනවද ඒ අයට? විසඳුම් ලබා දීලා තියෙනවද කියන්නේ මේ එක්කෙනෙක් දෙන්නෙක් නම් කියත හැකි. මට ගණන් කරන්න බෑ. වගකීමෙන් කියන්නේ ඕනනම් ගෙනල්ලා පෙන්වන්න පුළුවන්. ඒගොල්ලන්ගේ කටවල් වලින් මෙහෙම දෙයක් වුණා අපිට කියලා. එතකොට දැන් ඔතන මේ ගාල්ලේ ප්‍රදේශයේ මම ස්ථානය කියන්නේ ගාල්ලේ ප්‍රදේශයේ ඒ දරුවෝ දෙන්නෙක් අම්මා කෙනෙක් එන්න කෙට්ටු වෙලා මුකුත් නැහැ. හොස්පිටල් ඇඩ්මිට් කරනවා එනම හැමදාම ප්‍රශ්නයක් නැහැ කියලා එවනවා. හැබැයි මගේ ගාවට මේ ළඟදි දවසක් ආවා. ආවට පස්සේ මම ඇඟේ තියෙන දෝෂ ටික ඔක්කොම බුලත් කුලේ බලලා කියලා මම කිව්වා මෙන්න මේ ටික තියෙනවා නේද පුතා? ඔව් සර්. එතකොට ඔයාට මෙන්න මේ කාරණාව තියෙන්නේ. ඔයාට මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. මම ඒක හරියට ඇස්සුවා නිරෝෂන්. මට සතුටු එයා ජීවත් වෙන එකට. එහෙම නොවුනනම් එයා ජීවත් වෙන්නේ නැහැ.
ඊළඟ කාරණාව දැන් අපි හිතන් ඉන්නවනේ දැන් අපි දෙන්න තමයි හරි කියලා මෙතන. හැබැයි මේ ජයනාත් මහත්තයා රංග මහත්තයා පිටිපස්සේ ඉඳලා කැමරාවල් අල්ලන්නේ නැත්තම් එයාගොල්ලන්ගේ රාජකාරී කරන්නේ නැත්තම් අපි දෙන්නම පේන්නේ නැහැ. ඒ වගේ තමයි නිරෝෂන් අපි කොච්චර හිටියක් පිටිපස්සෙන් අපිට වඩා බලයක් තියෙනවා. අපි හිතන්නේ නැහැ ඒක. මේක තමයි ඇත්ත කතාව. ඒ කියන්නේ ළඟින් ඉන්න පුළුවන් මේක ආගමක් ජාතියක් කුලයක් එහෙම නැත්නම් මේ රටක් වශයෙන් යන එකක් නෙමෙයි. හැම පැත්තටම යනවා. හරි. දැන් ඕක ගන්නකොට අපි එනකොට මැනික් විද්‍යාවට එමුකෝ. දැන් අපි හිතනවා අපි විතරයි මැනික් බලන ඉන්නේ කියලා. නෑ නිරෝෂන් පිට රට අය තමන්ගේ වෙලාව බලලා තමයි මැනික් බලන ඉන්නේ. මේ වගකීමෙන් කියන්නේ. හරි. වෙලාව බලලා මැනික් බලන ඉන්නේ. ඒගොල්ලෝ එහෙම නැතුව මැනික් බලන ඉන්නේ නෑ. පැහැදිලිද? ඒගොල්ලෝ තමන්ගේ උපන් වෙලාව බලනවා. උපන් දිනේ බලනවා. ඒගොල්ලන්ගේ ලග්නේ බලනවා. එක එක ඒවට එක එක අය පල්දිනවා. දැන් අපි හිතන් ඉන්නවා අනේ ඒගොල්ලෝ පළඳින්නේ නැහැ මේ අපිට විතරයි ඔක්කොම කියලා. එහෙම කතාවක් නැහැ. මුළු ලෝකෙම එකයි. හැබැයි දැන් ඔයා කන්නේ කරෝලයි බතුයි මස් කන්නේ නැහැ. මම මස් මාළු කරෝල කන්නේ නැහැ. දැන් මොකද්ද වෙනස? ඔයාගේ රුචි අරුචිකම් මත ඔයා කනවා. මගේ රුචි අරුචිකම් මත මම නොකනවා. ඒ වගේ තමයි එක එක රටවල් සහ එක එක පුජ්‍යලට තම තමන්ගේ රුචි අරුචිකම් මත යම් යම් දේවල් සිද්ධ වෙනවා. හොඳයි ගෑන් මහත්මයා අවසර දෙන්න. අපි දුරකථන ඇමතුමක් තියෙනවා සම්බන්ධතාවය ලබාගෙන බලමු එතුමියට හෝ එතුමාට මොන වගේ ගැටලුවක්ද තියෙන්නේ කියලා. කවුද අපිට මේ කතා කරන්නේ මොන ඉසව්වෙන්ද? හෙලෝ. ආයිබෝවන් කවුද මේ කතා කරන්නේ? මම මොරගාහේෙන් කතා කරන්නේ නිමල්කා. මොරගාහේනෙන් නිමල්කා. හොඳයි. ඔබතුමියට ගෑන් මහත්මයාගෙන් ඔබේ නිවස ඉඩම සම්බන්ධයෙන් දැන කියා ගන්න අවස්ථාව තියෙනවා. ඔව් මට දැනගන්න ඕනේ මේ අපේ ගෙදර දෝෂ තියෙනවද කියලා තමයි. හොඳයි. බුලත් කුලක් කරන් දෙන්න රෝෂ. තාම්බූල ශාස්ත්‍රය ඔස්සේ දැන් ඔන්න ගයන් අම්බලන්ගොඩ මහත්මයා සූදානම් ඔබට පිළිතුරු දෙන්න. මේ අපේ කවුද නෝනාගේ නම කිව්වේ? නිමල්කා. නිමල්කා නෝනේ. ඔව්. මේ ගෙදර මේ ඔළුවේ නිකම් ප්‍රශ්නයක් නැති වුණාට නිකම් ප්‍රශ්න ගතියක් වගේද මේ ගෙදර ජීවත් වෙන්නේ? ඔව් මහත්තයා ඒ කියන්නේ මේ ප්‍රශ්න ඔව් නෑ හරි. ආර්ථික ප්‍රශ්න තමයි. ඔව් නෑ ඒක තමයි. ප්‍රශ්නයක් නැති වුණාට නිකන් අමුතුම ප්‍රශ්නයක් ඔළුවේ තියෙන වගේ තමයි මේ ගෙදර ජීවත් වෙන්න ඕනේ. ඒක වාස්තු දෝෂයක් නෙවෙයි නෝනේ. මේක මේ අපි කතා කරන දෝෂයට සම්බන්ධ දෝෂයක්. ඒ නිසා මට පැහැදිලිව ඔයාට මේකේ අහවල් දෙය කියලා මෙතන කියන්න හොඳ නැති නිසා මම කියන්නේ නෑ. නමුත් ඒ දේ අයින් කරගන්න. එතකොට මේ ඔය ආර්ථිකය කියන්නේ ඔයගොල්ලන්ට තියෙන ගැටලුව තමයි ඔය මේ මුදල් එනවා මුදල් රැඳෙන්නේ නෑ. ඕකනේ කතාව. හරි. මේ ඒ දෙයට වාස්තු විද්‍යාවට එහා ගිහපු දෝෂයක් තියෙන ඒක කරගන්න. එතකොට මම හිතන්නේ ආයි මට මේ නිමල්කා නේද? කතා කරන්න ඕනේ වෙන්නේ නැහැ. වැඩේ හරියට කරගන්න. හරි මම ඔබටම හම්බ වෙන්න එන්නම් කොහෙනම්. හොඳයි බොහොම ස්තුතියි නිමල්ක මහත්මිය. මම ඔබට මතක් කරන්නම් ගයන් අම්බලන්ගොඩ මහත්මයාව හමු වෙන්න පුළුවන් දිනයන් සහ ස්ථානයන් පිළිබඳ සතියේ සෑම අඟහරුවාදා දිනකම කොළඹ කාර්යාලයේදී ඔබට මුණ ගැහෙන්න පුළුවන්. සෑම බදාදා දිනකම කළුතර, සෑම සිකුරාදා දිනකම බෙලිඅත්ත, සෑම සෙනසුරාදා දිනකම කුරුණෑගල, සෑම ඉරිදා දිනකම ගාල්ල උඩුගමදී එතුමන්ව මුණ ගැහෙන්න පුළුවන්. ඔබ එන්න කලින් මෙන්න මේ දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබා දීලා වෙලාව වෙන් කරගන්න කියලා අපි ඔබට මතක් කරනවා. 077 372 60 84. හොඳයි ගෑන් මහත්මයා අපි කතා කරමින් ඉන්නේ වෛද්‍ය විද්‍යාවටත් හසු නොවන නමුත් ලෙඩක් කියලා තමනුත් දන්න හැබැයි ඒකට විසඳුම් හොයන මේ අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් වෙනුවෙන්. දැන් ඒ විදිහේ කෙනෙකුට ඒ විදිහේ ගැටලුවක් ආවහම විසඳුමක් ලබා ගන්නේ කොහොමද සහ ඒ විසඳුම කොයිතරම් සාර්ථකද කියලා අපි තවදුරටත් කතා බහ කරමු මේ කෙටි විරාමයෙන් පසුවට. ප්‍රාතාර්කා හා බැඳි ඔබේ ජීවිතයේ ගැටලුවලට තාම්බූල ශාස්ත්‍රීය විසඳුම් දැනගන්න. ඉසිවර ඉසව්ව ජ්‍යොතිෂ සේවය අමතන්න 077 372 60 84. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සීබලි මහා පංචාංගනිකේ ප්‍රධාන කර්තෘ ගයන් අම්බලන්ගොඩ මහතා හමුවන්න.
ඉසිවර ඉසව්ව වැඩසටහනත් සමගින් ඔබ නැවතත් සම්බන්ධතාවය ලබා ගන්නේ. දැන් ගයන් මහත්මයා අපි කතා කරමින් හිටියේ මේ වෛද්‍ය විද්‍යාවට හසු නොවන රෝගී තත්ත්වයන්ට කොහොමද গুপ্ত විද්‍යාව තුළින් විසඳුම් හොයන්නේ කියලා. තවදුරටත් අපි මේක කතා බහ කළොත් මේ යම්කිසි පැහැදිලි කිරීමක් කළොත් කොහොමද අපිට කරන්න පුළුවන්? গুপ্ত විද්‍යාවෙන් ඇත්තටම මේකට විසඳුමක් ලබා දෙන්න පුළුවන්ද? ඕනි රොෂන් ඉතින් ඇත්තට විසඳුමක් ලබා දෙන්න කියන්නේ දැන් ඔය අපේ බලන් ඉන්න ජනතාව අපේ සහෝදරයෝ අපේ අම්මලා තාත්තලා අපේ දූ දරුවෝ ඉන්නවා. ගොඩක් අය තියෙනවා මෙතනට මේ හරියන කැක්කුමක්. පපුවේ කැක්කුමක්. හැබැයි අපි චෙක් කරලා බැලුවට පස්සේ ස්කෑන් කරාම heart attack එකක් නෑ. නැත්නම් හෘද වස්තුවේ අමාරුවක් නෑ. නැත්නම් වෑල් නරක් වෙලා මුකුත් නෑ. කිසි ගැටලුවක් නෑ. හැබැයි මෙතන කැක්කුම ගන්න. ඉතින් අපි ඒවට ඒ කැක්කුම ගන්නේ මේ එතන තියෙන ප්‍රශ්නයක් නිසා නෙමෙයි. එහෙම නම් ඉතින් ඒක අහුවෙනවනේ. එනිසා තමයි. ඒකට තියෙන ප්‍රශ්නේ එතන විතරක් නෙමෙයි නිරෝෂන් ඊට එහා ශරීරයේ ගොඩක් තැන්වල කැක්කුම් එනවා. ප්‍රශ්න එනවා. ඒ කොහොම තමයි විසඳුම දෙන්නේ. ඉතින් ඒක දෙන්නේ කොහොමද? গুপ্ত විද්‍යාවෙන් තමයි. දැන් සමහර වෙලාවට අපිට දැන් ඔබට බොහෝ වෙලාවට කොන්දේ අමාරු මේ වගේ තත්ත්වයන් නැති වෙනවා. එක්ස්රේ එකක් ගත්තත් මෙහෙම ස්කෑන් පරීක්ෂණයක් කළත් එහෙම කිසිම ගැටලුවක් නැහැ කියලා කියනවා. හැබැයි කොන්දේ අමාරු ඒ විදිහටම තියෙනවා. එහෙම අය ඕන තරම් ඉන්නවා. දැන් ඔබතුමා කියන්නේ එහෙම අවස්ථාවකත් යම් ආකාරයක গুপ্ত විද්‍යාව තුළ විසඳුම් තියෙනවා කියන කාරණාව. කොන්දේ අමාරු කියන්නේ නිරෝෂන් මෙහෙමයි. දැන් গুপ্ত විද්‍යානුකූලව කොන්දේ අමාරු වෙන්නේ ස්ථීරව වෙන කොන්දේ අමාරු කියන්නේ ඒක ගැටලුවක්. මේ කොන්දේ අමාරු වෙන්නේ සැරින් සැරේට. මේනෙත් ස්ථීරව නෙමෙයි සැරින් සැරේට. එතකොට අපි දන්නවා මෙයාට මේ තියෙන බුලත් කොලේ බල මෙයාට මේ තියෙන රෝගයක්ද මොකක්ද කියලා අපි කියනවා. හරි. එතකොට ඒ කිව්වට පස්සේ අපිට පුළුවන් ඒක ඉවත් කළ දෙන්න. ඒ කියන්නේ 100%ක්. හොඳයි. 0112474422 කියන දුරකථන මාර්ගයේ සජීව වැඩසටහනට ඔබට සම්බන්ධ වෙන්න අවස්ථාව අපි උදා කරලා දීලා තියෙනවා. දුරකථන මතුමක් තියෙනවා. කවුද මේ කතා කරන්නේ මොන ඉසව්වෙන්ද? පිළියන්දලින්. ඔබතුමියගේ නම කියන්න. ඉන්ද්‍රාණි. පිළියන්දලින් ඉන්ද්‍රාණි මහත්මිය තමයි අපිට කතා කරන්නේ. ඔබතුමියට මොකද දැනගන්න අවශ්‍ය වෙන්නේ? මට නිවස ගැනයි භූමිය ගැනයි දැනගන්න. හොඳයි. නිවස ගැනයි භූමිය ගැනයි තමයි එතුමියට දැනගන්න අවශ්‍යතාවය තියෙන්නේ. මේ ඉන්ද්‍රාණි මහත්මිය ඔව්. මේ ගෙදර බ්‍රහ්මපාදේ කොහෙද තියෙන්නේ? ඒකනේ නම් ඒක පාගපාගෙන යන්නේ. පැහැදිලිද? ඒක කාමරේ අයිනේ කියලා තියෙන්නේ කිව්වේ. ඔව් කිව්වේ එහෙම තමයි. ඒ වුණාට කාමරේ අයිනේ නෙමෙයි නෝනේ තියෙන්නේ. ඔය කියන්නේ මැද සාලෙත් එක්ක තියෙන කාමරේ අයිනේනේ කියන්නේ. ඔව්. එතන නෙමෙයි. එතනින් ඔයා එන්න ඕනේ අඩි 3ක් ඉස්සරහට. හරි. එතනින් අඩි 3ක් ඉස්සරහට අඩි 2ක් උතුරට යන්න. ඔව්. ආන් එතන තමයි තියෙන්නේ. ඒක මොකද මාත්‍ය කරන්නේ? ඒක ඉතින් පාගන්න එපා. ඉතින් ඒක පාගන්න නැති වෙන්න මොකක් හරි මල් පෝච්චියක් හරි මොකක් හරි තියලා ආවරණය කරගන්න. එතකොට ඔයාට ඔය ගොඩාක් ගැටලු ඔය නිවසේ තියෙන විරසකම් ගොඩක් දේවල් ඉවත් වෙයි. ඕකේ හරි. බොහොම ස්තුතියි ඉන්ද්‍රාණි මහත්මිය අපිට කතා කළාට. ඔබට පුළුවන් 0112774422 කියන දුරකථන අංක ඔස්සේ සම්බන්ධතාවය ලබා ගන්න. ඒ වගේම තමයි අපි ඔබට විශේෂයෙන් මතක් කරනවා 07737326084. මෙන්න මේ දුරකථන මාර්ගය ඔස්සේ WhatsApp සම්බන්ධතාවයෙන් ඔබට පුළුවන් ඔබේ කේන්දරයේ පිටපතක්, උපන් දිනය, උපන් වේලාව අපිට WhatsApp කරන්න. අහඹු ලෙස තෝරාගත්ත කේන්දරයක අපි පලාපල ඊළඟ වැඩසටහනේදී කියන්න සූදානම් වෙනවා. ගයන් මහත්මිය අපිට තියෙනවා මේ විදිහට එවපු WhatsApp මාර්ගයෙන් අපිට එවපු කේන්දරයක තොරතුරු අපි එකක් තෝරගමු. අනුරාධපුරයේ කේන්දරයක් තමයි අපි තෝරගන්නේ. උපන් වෙලාව 2005 වෙනිදා උදේ 8:32ට තමයි උපත ලබන්නේ අනුරාධපුර ප්‍රදේශයේ. අංජනී විදුෂිකාගේ කේන්දරය තමයි අපි පලාපල කියන සූදානම් වෙන්නේ. 2005 4 වෙනි මාසේ 5. 4 වෙනි මාසේ 5 උදෑසන 8:32. ඔව්. අනුරාධපුරේ. මෙයාගේ කේන්දරයේ අනුව මේෂ ලග්නය. එතකොට දැන් මේ එතකොට ඔය කාල සීමාවත් එක්ක ගුරු මහ දසාවක් තියෙන්නේ. ඊට පස්සේ ගුරු අන්තර දසාවක් තමයි යන්නේ. මේ දෙක හොඳයි. නමුත් ශනි සෙනසුරු සූක්ෂම විදසාවක් යනවා.
2026 2.22 වෙනකම්. එතකොට බුද්ධ සූක්ෂමයක් කියන්නේ. දැන් අපි බලනවානේ මහදසා අනුදසා විදසා සූක්ෂම කියලා හතරක් තියෙනවා. අපි ගොඩක් අය බලන්නේ ওই දෙක විතර නෑ. අනිත් එකත් බලන්න ඕනේ. ඒතර දැන් මෙයාට විදසාවේ තමයි මේ ගැටලුව තියෙන්නේ. ඉතින් ලබන අවුරුද්දේ දෙවෙනි මාස 22 වෙනකම් මෙයාට සෙනසුරු විදසාවක් යන නිසා මානසික පීඩන සහ අර අත්හැරීම ඕනම දෙයක් අර අල්ලනවා අත්හරිනවා. ඒක අර අපි ජොබ් එකකට ගියත් ඒක වැඩි කාලයක් කරන්නේ නෑ ආයෙනවා. එතන ප්‍රශ්න මට හරියන්නේ නෑ. මගේ මනසට ඒගොල්ලෝ හරියන්නේ නෑ. මට ඒගොල්ලෝ කියන දේවල් තේරෙන්නේ නෑ. ඉගෙන ගන්න ගියත් ඒ වගේ ගැටලු වෙනවා. නමුත් මේ දරුවට කේන්දරයට එහා ගියපු පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක ඇත්ත කතා කරන්නේ. කේන්දරේ බලද්දී ඒවත් පේනවා මට. ඉතින් එතන තියෙනවා මේ නිරෝෂන් එයාට ශරීරයේ අඳුරු ඒ කියන්නේ ශරීරයේ එයාගේ එන්න එයා අර පුළුන් වගේ කියන්නේ අපි. ඒක බර අඩු වෙනවා. සහ වතුර බොන්න කියලා තමයි මුලින්ම කියන්නේ වතුර පෙවීම ගොඩාක් එයාට අඩුයි. ඒ වෙන්නේ වෙන හේතුවක් මත. නැත්නම් වෙන ප්‍රශ්නයක් මත නෙමෙයි. ඒ නිසා ඉතින් අනාගතයේට එයාට හොඳයි. මෙන්න මේ ලබන මාස 2026 2.22 පස්සේ එයාගේ ජීවිතේට ගැටලුවක් නැහැ. අධ්‍යාපනයේ හදාරන කෙනෙක් නම් උපරිම හොඳ තත්ත්වයට යන්න පුළුවන්. දැන් මේ වෙනකොට අඩාල වෙලා තියෙනවා. හැබැයි ලබන අවුරුදු 2.22 පස්සේ ඒ ගැටලුවත් ඉවරයි. හොඳ අනාගතයක් තියෙන දරුවෙක්. හොඳයි. අපි ඔබට මතක් කරනවා ඔබටත් පුළුවන් ඔබත් කැමැත්තෙන් ඇති ඔබේ කේන්දරයේ පලාපල සජීව වැඩසටහන අතරතුර දැනගන්න මෙන්න මේ දුරකථන අංකයට ඔබේ කේන්දරයේ පිටපත උපන් දිනය වෙලාව අපිට WhatsApp කරන්න. උපන් ප්‍රදේශය අනිවාර්යයෙන්ම උපන් ප්‍රදේශයත් සමග 077 372 60 84 077 372 60 84 මෙන්න මේ දුරකථන මාර්ගයෙන් ඔබට පුළුවන් WhatsApp ඔස්සේ අපිට ඔබේ කේන්දරයේ පිටපතේ වන්න අපි සජීව වැඩසටහන අතරතුර අනිවාර්යයෙන්ම අහඹු ලෙස තෝරාගත්ත කේන්දරයක පලාපල මෙතුමත් සමගින් සාකච්ඡා කරනවා ඒවට විසඳුම් ලබා දෙනවා. නීරෝගී සුවයට එහා ගිය සුවයක් අපේ ජීවිතේ තවත් නැහැ ගයන් මහත්මයා. දැන් නීරෝගී සුවය ගැන කතා කරන අද අපි කතා කරන්නේ මේ මාතෘකාව ගැන. එහෙම කතා කරනකොට සමහර වෙලාවට අපිට තියෙන මේ ලෙඩ රෝග අපිට කියන්න දන්නෙත් නැහැ. කියන්න තේරෙන්නෙත් නැහැ. අපේ ඇඟේ තියෙනවා ලොකු වේදනාවක්. සමහර ලාවට තව කෙනෙකුට හිතේ වේදනාවක් තියෙන්න පුළුවන්. මේ සියලු දේත් එක්ක කොයි විදිහේ සුවයක්ද කොයි විදිහේ සමාධියක්ද ජ්‍යොතිෂය තුලින් ලබන්න පුළුවන්? ජ්‍යොතිෂය තුලිනුත් සහ ගුප්ත විද්‍යාව තුලින් දෙකම එකම චක්‍රයක යන්නේ. එතකොට දැන් අපි ඔකට උදාහරණයක් ගත්තොත් අපිට තියෙනවා කියනකෝ තුනට එකක් කුමයා කියපු විදිහටම. හැබැයි ඒක රෝගයක් නම් මට සුව කරන්න බෑ. හැබැයි එතන තියෙන ගැටලුව තමයි බෙහෙත් බිව්වට ඒක හොඳ වෙන්නේ නැහැ. අපි බෙහෙත් බොනවා හොඳ වෙන්නේ නැහැ. සමහරක් අයට තියෙන ගැටලුවක් මම මේ කතා කරන්නේ. රෝගේ තියෙනවා. ඇත්තටම රෝගේ තියෙනවා හොයාගෙනත් තියෙනවා වෛද්‍ය විද්‍යාවේ රෝගේ මේ රෝගේ තියෙනවා කියන හැබැයි කොච්චර බෙහෙත් දුන්නත් දීර්ඝ කාලිනව ඒක හොඳ වෙන්නේ නැහැ. දැන් අපි කතා කරේ අහුවෙන්නේ නැති එක ගැනනේ. දැන් මේ හොඳ වෙන්නේ නැහැ. රෝගේ තියෙන රෝගේ හොඳ වෙන්නේ නැහැ. හරි. මම කුරුණෑගල ප්‍රදේශයේ මගේ කාර්යාලයට ආවා. තුවාලයක් කොච්චර බෙහෙත් දැම්මත් සර් හොඳ වෙන්නේ නැහැ කිව්වා. හැබැයි ගොඩක් ගත්තේ නෑ වතුර චුට්ටක් ගත්තේ බොන වතුර. වතුර චුට්ටක් පිරිත් කරලා දැම්මා. දවස් 5ක් ගිහිලා කිව්වා සර් ડોක්ටර් අහනවා කියලා කොහොමද මේ මෙච්චර කාලයක් බෙහෙත් දාපු හොඳ වෙච්ච නැති කොහොමද හොඳ වුනේ කියලා. මං කිව්වා සර් මේ වගේ වතුරේ ඒ වගේ දක්ෂයෝ ඉන්නවා කියලා කිව්වා. හරි. එතකොට ඒක හොඳ උනේ ඇයි? මං එයාට පැහැදිලි කරා මේක බුදුදහම යනුව තියෙනවා එක්තරා සමහර പ്രേත කොට්ටාස අපේ නම දොරිම පිට වෙන ඒවා ආහාරයට ගන්නවනේ නිරෝෂ. එතකොට මෙතනත් තුවාලෙකින් ගලන්නේ සැරවනේ. හරි. කුරුලේනේ. එතකොට ඒගොල්ලෝ ඒ ආහාරයට ගන්නකොට ඒක හොඳ වෙන්නේ නැහැ. හොඳයි. දැන් මේ කතා කරන්නේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යා උපදේශක ගුප්ත විද්‍යාචාර්ය මැණික් විද්‍යා උපදේශක සීවලී මහා පංචාංගලිතේ ප්‍රධාන කර්තෘ දේශමාන්‍ය ගයන් අම්බලන්ගොඩ මහත්මයා. එතුමන්ට ලොකු කියවීමක් ලොකු ඉගෙනීමක් පාරම්පරික දැනුමක් මේ විශේෂ ක්ෂේත්‍රය තුළ තියෙනවා. ඒ නිසාම තමයි මේ කරුණු කාරණා පිළිබඳ බොහොම හොඳ පැහැදිලි කිරීමක් ඔබට කරන්නේ. ඉසිවර ඉසව් වැඩසටහනෙන් අදට අපි සමුගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සමුගන්නත් ප්‍රථමයෙන් මම ඔබට නැවත වතාවක් දුරකථන අංකය මතක් කරනවා. මෙතුමන්ව මුණ ගැහෙන්න පුළුවන්. ඔබේ ගැටලු වලට විසඳුම් තාම්බූල ශාස්ත්‍රය ඔස්සේ එතුමන්ගෙන් ලබා ගන්න පුළුවන්. මෙන්න මේ දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබා දුන්නොත් 077යි 372යි 60යි 84 077යි 372යි 60යි 84 ඒත් සමගින් ඉසිවරසව් වැඩසටහනින් ඔබතුමාට අදට සම්බන්ධ වෙනවා. බොහොම ස්තුතියි සහ බොහොම පින් කියන ගමන් ආයුබෝවන් කියලා.
අයිබෝනිවස. හොඳයි. ඒත් සමගින් අපි බදාදා පිනිවියන ඉසිවර ඉසව්ව මේ විශේෂාංකය නිමා කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී දවසක්. ප්‍රාතාර්කා හා බැඳි ඔබේ ජීවිතයේ ගැටලුවලට තාම්බූල ශාස්ත්‍රීය විසඳුම් දැනගන්න. ඉසිවර ඉසව්ව ජ්‍යොතිෂ සේවය අමතන්න 077 372 60 84. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සීබලි මහා පංචාංගනිකේ ප්‍රධාන කර්තෘ ගයන් අම්බලන්ගොඩ මහතා හමුවන්න.